හෙල කෝමද මං අදාවේ ගුරුවරයා සහ ගෝලයා තරගෙට හදපු අවුකන පිළිමෙයි රැස්වෙහෙර පිළිමෙයි බලන්න. මුලින්මම අවුකන පිළිමේ ගැන කිව්වොත් මේ පිළිමේ හදලා තියෙන්නේ ධාතුසේන රජතුමාගේ කාලෙදි. බරණ කියන ගල්වඩුවෙත් තමයි මේ නිර්මාණය කළා තියෙන්නේ. බරණට මේ වැඩේ කියලා දෙන්න එයාගේ ගුරුතුමාවේ අවුකන් දේශයේ. එහෙම නැත්තම් වර්තමානයේ ඇෆ්ගනිස්තානය කියලා හඳුන්වන රටේ. බරණට මේ පිළිමේ හදලා ඉවර කරන්න අවුරුදු 7ක් විතර ගිහින් තියෙනවා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. අවුකන පිළිමේ උස අඩි 38යි අඟල් 10ක් වෙනවා. පිළිමේ වම් අතින් කටක මුද්‍රාවත් දකුණු අතින් අබේ මුද්‍රාවත් සංකේතවත් වෙනවා. අවුකන පිළිමේ සිරසට වැටෙන වතුර නාසය දිගේ ගලාගෙන ඇවිල්ලා වැටෙන්නේ සිරිපතුල් දෙක ළඟ තියෙන සලකුණකට. ඇත්තටම මේවා ඇහෙද්දි හිතෙනව නේද ඒ කාලේ ලංකාවේ මාර වැඩෝ ඉඳලා තියෙනවා කියලා. ඊට පස්සේ මම රැස්වෙහෙර පිළිමේ බලන්න යන තීරණය කරා. කලාවැව ගාවින්ද රැස්වෙහෙර විහාරයට කිලෝමීටර් 16ක් තියෙනවා. කලාවැව ළඟින් යද්දි නාලයන් හිතුන් නැත්තම් ඉතින් පුදුමයක් වෙන්න බෑ. මම ඉතින් නාලා හැම රැස්වෙහෙර විහාරය ගාවට යද්දි ටිකක් හවස් වුණා. රැස්වෙහෙර පිළිමේ හැදුවේ අවුකන පිළිමේ හදන්න අවුරුදු 200කට විතර කලින්. ඒ කියන්නේ දේවානම්පිය තිස්ස රජතුමාගේ කාලේ කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. හැබැයි තව ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් තියෙනවා. ඒ ජනප්‍රවාදය තමයි බරණයි එයාගේ අවුකන් දේශයේ ගුරුතුමයි දෙන්න තරගෙට මේ පිළිම දෙක හැදුවා කියලා. හැබැයි ඉතින් මේ තරගෙන් පරාද වෙච්ච ලැජ්ජාවට අවුකන් දේශයෙන් ආපු ගුරුතුමා රැස්වෙහෙර විහාරය ළඟම තියෙන කන්දෙන් පැනලා සියදිවි හානි කරගත්තා කියලා තමයි ජනප්‍රවාදය සඳහන් වෙන්නේ. හැබැයි ඉතින් මට නම් හිතෙන්නේ ඒක බොරු කතාවක්ද මන්දා. මොකද ඉතින් පිහිටි ගලක මෙච්චර සියුම් නිර්මාණයක් කරන්න තරම් මනස උස්සස් මිනිස්සෙක් පරාද වුණා කියලා ලැජ්ජාවට සියදිවි හානි කරගන්න එකක් නෑනේ. කොහොම වුණත් රැස්වෙහෙර පිළිමේ බාමියන් බුද්ධ ප්‍රතිමා වල ලක්ෂණ තියෙනවා. අපි හැමෝම දන්නවනේ බාමියන් ප්‍රතිමා තියෙන ඇෆ්ගනිස්තානේ කියලා. ඉතින් ඒ පරණ ජනප්‍රවාදය ඇත්තක් වෙන්නත් බැරි නෑ. හැබැයි මේ පිළිමේ වැඩ 100%ක්ම අවසන් වෙලත් නෑ. ඒ නිසා වෙන්න ඇති බුදු පිළිමයක තියෙන සංසුන් ගතිය මේ පිළිමේ අඩු බවක් දැනෙන්නේ. අනිත් වැදගත් කාරණේ තමයි රැස්වෙහෙර විහාරේ දෙතිස් පළ බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා තියෙනවා. මේ බෝධිය අවුරුදු 2000කට වැඩිය පැරණිලු. තවත් වැදගත් දෙයක් තියෙනවා. රැස්වෙහෙර විහාර සංකීර්ණය තුල ගල් ගුහා 99ක් තියෙනවා. සොලී ආක්‍රමණ හින්දා වලගම්බා රජතුමා ඒ කාලේ මේ වගේ ඇංගිලා ඉඳලා තියෙනවලු. හැබැයි ඉතින් ඒ කාලේ රහතන් වහන්සේලා වැඩවසපු මේ විහාර සංකීර්ණය අද නම් සෙනග අඩු වැඩි කතාබහට ලක් නොවන ඉපැරණි රජ විහාරයක් විදියට තමයි තියෙන්නේ. පිහිටි ගලක වුණත් බුදු රූපේ ලස්සන්ට ඉස්මතු කරන්න පුළුවන් දියුණු මිනිස්සු හිටපු රටක් නේද ලංකාව කියන්න කියලා හිත මම අනුරාධපුරයට ආවා. අනුරාධපුරේ විස්තර මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්න. එතකන් channel එක subscribe කරලා තියාගන්න.